දම්පාට හැන්දෑවේ සුඳුරු සීතල එකක් තියෙනවනේ. දම්පාට හැන්දෑවේ මම දන්නේ මොකක් හරි කමන්නේ. ඇඩ්මින් අය කියන බොරු කියන්නේ පහල. නැකේත කය අල් කයන්නට අල් යයන්න අල් කයන්නට අල් වයන්න අල් කයන්නට අල් හයන්න අල් පයන්නට අල් යයන්න. එන අය දන්න අය එන හදවතට දැනෙන සිංහල පන්තිය. පෙරපදේ අගාකුර ගැන තමයි දැන් අපි ඔන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න උද් වෙනුවට උද් ආදේශය තමයි දැන් අපි කතා කරන්නේ. අය දයන්නට අල් තයන්න ආදේශය බවට පත් වෙන අවස්ථාවක් තමයි කතා කරන්නේ. බුදු ධන සරණ පෙරපදේ අගාකුර මොකද්ද? දුනේ. ඔන්න ලියනවා. බු සර ව්‍යංජන වෙන් කරන්න පයි දු යන්නේ. ධන උ සමානයි සරණ. හරිනේ? ඊළඟ ස්ටෙප් එකට යනවා ආයෙත් ඕකම ලියනවා. දැන් දන්නවා ධන ඌ ධන සරණ. දැන් මොකද කරන්නේ? මෙන්න මේ පසුපදයට තියෙන මෙන්න මේ අල් දයන්නයි උයන්නයි දෙකම ලොප් කරනවා පුතා. ලොප් කරලා ඒ වෙනුවට ආදේශයක් වෙනවා අල් දයන්නට අල් තයන්න. එහෙනම් බූ ධන ධන සරණ එකතු වුණාම බුත් සරණ බුත් සරණ. හරිනේ? එතකොට මෙන්න මෙයාට කියනවා විසන්ධිය කියලා. මෙයාට කියනවා පෙරපදයේ අග ව්‍යංජනය එළියට ගැනීම. ඊළඟට මොකද්ද මෙතනදී කියන්නේ? එයා ලොප් කිරීම. මොකද කරන්නේ? අල් දයන්නයි උයන්නයි දෙකම ලොප් කරා. මොකද කරන්නේ? උද් වෙනුවට උත් ආදේශයක් වීම. දේශ අන්දිය. ඊළඟට යනවා අපි ආදේශය පසුපදයේ ඊළඟ එකට අපි යනවා ඉස් වෙනුවට ආදේශය උන් ආදේශයට අපි යනවා. අල් සයන්නට අල් නයන්න ආදේශය. බලන්න විසන්ධිය අස්දන සිල් අස්දන සිල්. හරිනේ? පෙරපදයේ අග අකුර මොකද්ද? මෙන්න අල් සයන්. හරිනේ? පදන උස්දන සිල් ලිව්වා. ආයත් ලිව්වා පදන ධන සිල්. මොකද කරන්නේ? අල් සයන්න ලොප් කරා. ඒ වෙනුවට ආදේශය මොකද්ද? අල් නයන්න. අල් නයන්න ආදේශය. පදන ඉන්දන සිල් එකට එකතු වුණාම පන්සිල්. තේරුණාද? මේකෙදි අයිඩියා එක ගන්න ඕනේ, මේකේ අවබෝධය ගන්න ඕනේ. මේ පස් කියන්නේ උපසර්ගයක් ඈ. මෙන්න මේක කියන එකට වඩා මේ පස් කියන උපසර්ගයට කියලා ඔළුවට ගියා නම් හරි. මොකද මෙයා හැමතිස්සම තනියෙන් යෙදෙන්නේ නැහැ. මෙයා යෙදෙන්නේ පයන්නත් එක්කම තමයි. පස් කියන උපසර්ගයට පස්සේ යෙදෙන්න ආදේශය තමයි අල් නයන්න කියලා හිතන්න. පස් කියන උපසර්ගයට පස් එන ආදේශය තමයි අල් නයන්න කියලා හිතන්න. ඕක තමයි කතන්දරේ. පැහැදිලිනේ? තේරුණානේ? දැන් ලියා ගන්න. හරි. ඊළඟට ආදේශය අපි යනවා ඊළඟට කතා කරන්න. ඊළඟ ආදේශය තමයි අල් මයන්න වෙනුවට බින්දුව ආදේශ වෙනවා. ඒක බින්දුව කියන්නේ විසර්ගය කියලා අපි කියන්නේ. අල් මයන්නට විසර්ගය ආදේශය. මොකක්ද ආදේශ කරන්නේ? විසර්ගය. බලන්න. මොකක්ද ආදේශ වෙන්නේ කියලා? දුම් දන කොළ. දුම් දන කොළ. හරිනේ? නම් පෙරපදයේ අගාකුර අල් මයන්න. ඔන්න. හරිනේ? දූ දන දන කොළ. ආයත් ලිව්වා දූ දන දන කොළ. දැන් මෙන්න මේ එළියට ගත්ත අල්මයන තනි කරපු එක්කෙනා ව්‍යංජනේ ලොප් කරා. ලොප් කරලා ආදේශ කරා මොකද්ද? බින්දුවවත් විසර්ගය. බින්දුව කියලා කියන්නේ දූදන උම්දන කොළ එකතු වුණාම දුම් කොළ. කතාව පැහැදිලිද? ඔන්න අල්මයන්ට විසර්ග ආදේශය. හරිනේ? දුම්දන කොළ දුම් කොළ. පැහැදිලිනේ? ආදේශ තුනක් ඉවරයි. දැන් අපි ඊළඟට යන්න හදන්නේ අල් නයන්නට අල් මයන්නේ ආදේශය. අල් නයන්නට අල් මයන්නක් ආදේශ වෙන එක. දන් දන පාට මොකද වෙන්නේ? එන පෙරපදයේ අගාකුර අල් නයන්න. හරිනේ? අල් නයන්න තනි කරා පාට ආයත් ලිව්වා ඊවරංක 3. එන්න මේ නයන්න මොකක් කරාද පුතා? ලොප් කරා. ඒ වෙනුවට ආදේශය අල් මයන්න. දන ඉන්දන පාට එකතු වුණාම මොකද වෙන්නේ? ඇදෙනවා. දම්පාට. දම්පාට හැන්දෑවේ සුඳුරු සීතල. එකක් තියෙනවනේ. දම්පාට හැන්දෑවේ මම දන්නේ මොකක් හරි කමන්නේ.
ලියා ගන්න. මේ ඉන්න කෝඩියම් ඇඩ්මින් අය කියන බොරු කියන්නේ පහල. නැකේ තාත්තේ. දන් පාට දම් පාට. අර ලියා ගන්න. අන්තිම එක ආදේශය මේකට අල් බයන්නට අල් පයන්න ආදේශය. අල් බයන්නට අල් පයන්න ආදේශය. හෙබ දාන තොට. හෙබ කියන එකේ පෙරපදයේ අගාකුර බයන්න තියෙන. අනායෙත් අර විදිහටම යනවා. තොට. ආයෙත් මේකේ විදිහටම ලියනවා. මේකෙත් අර බුද්ධන සරණ බුත් සරණ වගේ කතන්දරේ වගේ මෙන්න මේ අල් බයන්නයි අයන්නයි දෙකම ලොබ්බෙන. ഘോഷාක්ෂර කතන්දරේ මං කිව්වනේ. ඔන්න ඔක තමයි තෙන් ඉස්මතු වෙන්නේ. ඒ වෙනුවට පයන්න වෙනුවට ආදේශ වෙනවා අල් පයන්න. එහෙනම් ඒ දාන දාන තොට සමානයි හෙප් තොට. වැඩි විභාගයට එන්නේ ඔයාලට දැනගෙන තිය. ඔච්චර ටික. මෙන්න මේ ටික තමයි ගාත්‍රාදේශය ආදේශ ටික විදිහට අපි ගන්න පුළුවන්. මෙයා පෙරපදය ආදේශ ටික. මෙයා පසුපදයේ ආදේශ ටික. ලස්සනට හදාගත්ත මාට ලේසි. හරිනේ. අල් තයන්නට අල් තයන්න අල් සයන්නට නයන්න අල් මයන්නට විසර්ගය අල් නයන්නට අල් මයන්න අල් බයන්නට අල් පයන්න අල් කයන්නට අල් යයන්න අල් කයන්නට අල් වයන්න අල් කයන්නට අල් හයන්න අල් පයන්නට අල් යයන්න. ඔන්න ඔය කියන ආදේශ ටික ආදේශ වෙනවා.